අපි සාමාන්‍යයෙන් ලැබ් එකේ පාවිච්චි කරන්නේ මේ soil divider කියන එක. එතකොට කුඩා බීජ මම අර කිව්ව විදිහට තලපුරක් ගන්නවාගේ ඩිවයිඩ් කරද්දී මේ උපකරණයට වඩා කුඩා උපකරණයක් තියෙනවා. ඒක තමයි පාවිච්චි කරන්නේ. මෙතෙන්දී ඔයාලා වැඩි වෙන පස්සේ ළඟට ඇවිල්ලා බලා ගන්න ටිකක් වෙනවා. හරිද? මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. තේරෙනවද? මේ ලූවර් සෙට් එකක් තියෙන්නේ. ඒකත් එක්ක අපි මේකට සාම්පල් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ සාම්පල් එක මික්ස් වෙන්නේ. ඒ කියන්නේ මේකේ මෙන්න මේ ට්‍රේල් එකට වෙන වෙනම සාම්පල් එක කැඩිලෙනවා. කැඩිලෙන්නේ මේක මොකද මික්ස් වෙලා තමයි ආසන්න වශයෙන් සමාන කොටස් දෙකකට තමයි වෙන් වෙන්නේ. මම ඔයාලට කිව්වා මෙතෙන්දි කිලෝ එක සාම්පල් එකක් එන්නේ කියලා. ඒක ග්‍රෑම් 250යි 45යි 55යි අතර ප්‍රමාණයක් තමයි කඩා ගන්න ඕනේ. ඒතකොට හිතන්න මේකට කිලෝ එකක ප්‍රමාණයක් දැම්මොත් ආසන්න වශයෙන් ග්‍රෑම් 500 කොටස් දෙකකට වෙන් වෙනවා. ඒතකොට 500 කොටසක් දැම්මොත් ආසන්න වශයෙන් ග්‍රෑම් 250 කොටස් දෙකකට වෙන් වෙනවා. අන්නේ මෙතන ටික පාවිච්චි කරලා තමයි අපි සබ් සාම්පල් එක කඩාගන්නේ. එහෙම කඩාගන්නකොට ඔයාලට මෙතෙන් ළඟට ආවිල්ලා බලන්න. මම දැනට කියන්නේ කොහොමද කියලා අපි දින් කරගන්න කියලා. කිලෝ එක අපි තුන් පාරක් මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඒක දැම්මට පස්සේ ග්‍රෑම් 500 කොටස් දෙකක් කැඩෙන්නේ. මේ කැඩෙන කොටස් දෙකේ එක ග්‍රෑම් 500 කොටසක් තියාගෙන අනිත් ග්‍රෑම් 500 කොටස අපි ආයෙ සෝයිල් ඩිවයිඩර් එකට දානවා. දැම්මට පස්සේ ග්‍රෑම් 250 කොටස් දෙකක් තමයි කැඩෙන්නේ. එතකොට ඒකේ එක ග්‍රෑම් 250 කොටසක් තියාගන්න අපි ලොඩ් කන්ට්‍රෝල් ටෙස්ට් එකට. 2 ග්‍රෑම් 250 කොටස ආයෙ ඩිවයිඩර් එකට දාලා 25 දෙකක් කඩා ගන්නවා. ඒකේ එක 25 අයින් කරලා අනිත් එක 25 කඩා ගන්නවා. එතකොට 63යි 62 ඇවිල්ලා ඒක කියන්නේ. ඒකෝට කියන්න පුළුවන් අර 63යි 62 කොටස් එකකින් අපිට ඕන අර පියුරිටි ටෙස්ට් එකට අවශ්‍ය ග්‍රෑම් 45යි 55යි අතර ප්‍රමාණය ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ගන්න නෑ. අපි තවදුරටත් මේක රැන්ඩමයිස් කරලා ගන්න. එතකොට අර 62 කොටස ආයෙ ඩිවයිඩ් එකට දාලා 32 කොටස් දෙකක් පිළිගන්න වෙනවා. ඒකෙන් එක 32 කොටසක් ගන්නවා. 32 කොටස ආයෙ ඩිවයිඩ් එකට දානවා 16 15 ඉදිරි කරනවා. ඒකෙන් 15 කොටස් තියාගෙන 16 කොටස් ආයෙ ඩිවයිඩ් කරලා 8 කොටස් දෙකකට ගන්නවා. අර 8 කොටසයි 15 කොටසයි 30 කොටස. කියන මේ කොටස් තුන එකතු වෙලා තමයි ග්‍රෑම් 45යි 55යි අතර ප්‍රමාණය ගන්නේ. හරිද? මම කිව්වට ඒක එකපාරට උඩ යන්නේ නැති. අර chart එකේ ඉස්සර බලන්න ඒක පොඩ්ඩක් තේරෙයි. එහෙම කරන්න හේතුව තමයි මාර කිව්වා වගේ මේ කිලෝ එක නියෝජනය කරන්නේ බීජ තොගයක්. ඒකෝට ඒ තොගය ටොන් එකක් දෙකක් වෙන්න පුළුවන්. මේ කිලෝ එක අරගෙන තියෙන මේ මුළු ටොන් එක දෙකම නියෝජනය වෙන්න නම් අපි මේ කිලෝ එක නියෝජනය කරන විදිහ තමයි සබ් සාම්පල් එක කඩා ගන්නවා. හරිද? ඒ නිසා තමයි මෙන්න මේ සෝයිල් ඩිවයිඩර් එක පාවිච්චි කරලා අන්න අර මෙතඩ් එක පාවිච්චි කරලා මේ ටික අපි කඩාගන්නවා. හරිද? ග්‍රෑම් 250 කඩාගෙන අපි මෙන්න මේ විදිහේ බෝතල් එකකට දාගන්නවා. දාගෙන අපි සාමාන්‍යයෙන් අර රෙජිස්ටර් එකේ තියෙන කලර් කෝඩ් එක එතනින් එහාට යනවා. අපි ඒ සබ් සාම්පල් එකට අදාළ චුට් ටැග් එකක් දානවා. ඒ ටැග් එක තමයි ඒ අදාළ කලර් කෝඩ් එකෙන් තමයි යන්නේ. ඒකෝට මේ සාම්පල් එක කොහෙද තිබුණත් අපිට කියන්න පුළුවන් ගවර්න්මන්ට්ද, ප්‍රයිවට්ද, කොන්ට්‍රැක්ට්ද, ඉමර්ජන්සි කියලා. ඒ විදිහට අපි මේ දාන සබ් සාම්පල් 4ක් යනවා. මොයිස්චර් එක කොහොමත් අපිට කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොයිස්චර් බෝටල් එකේ ඒ විදිහටම අපි මොයිස්චර් සෙක්ෂන් එකට යනවා. මේකත් අපි ටැග් කරලා තමයි යන්නේ. ඒ ටැග් කරන්නේ මේ මොයිස්චර් බෝටල් එකේ තියෙන සාම්පල් එකට අපි දීලා තියෙන ඇනලයිසිස් නම්බර් එක තමයි මේක දාන්නේ. ඊට අමතරව අපිට මොනවා හරි අපේ අතින් රෙජිස්ටර් කරද්දී මොනවා හරි දෙයකින් වැරදුනොත් ඒක නිවැරදි කරගන්න ඩීටේල් වැඩි වෙන තරමට අපිට වැරද්දක් හදාගන්න වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඇනලයිසිස් නම්බර් එකට අමතරව මම ඔය ඒකු රික්වෙස්ට් එකේ දෙන රික්වෙස්ට් නම්බර් එක. හරිද? ඒ අදාළ ඇනලයිසිස් නම්බර් එකට අදාළ රික්වෙස්ට් එකේ දෙන රික්වෙස්ට් නම්බර් එකත් අපි මේ ටැග් එකේ ලියනවා. එහෙම ටැග් කළා තමයි මේක කෙලින්ම මොයිස්චර් සෙක්ෂන් එකට යනවා. ඒ අදාළ මොයිස්චර් කාඩ් එකත් එක්ක මම ඔය කාඩ් සෙට් එකේ ඇති රෝස් පාට කාඩ් එකක් මොයිස්චර් කාඩ් එක. කහ පාට කාඩ් දෙකක් තියෙනවා 250 කොටස් දෙකයි 45 55 කොටස් දෙකක් යන නිසා කහ පාට කාඩ් දෙකක්. පොඩ පාට කාඩ් එකක් තියෙනවා ජෙනරේෂන් කාඩ් එක. ඊට අමතරව නිල් පාට කාඩ් එකක් තියෙනවා ටික පඩියක් වගේ ඒක වැලිඩිටි කාඩ් එක. සුදු පාට කාඩ් එකක් තියෙනවා ඒක ක්ලිනික් කාඩ් එක. හරිද? ඒ කාඩ් සෙට් එක තමයි අදාළ සෙක්ෂන් වල අදාළ සබ් සාම්පල් එකත් කියන්නේ. එතකොට දැන් බලාගන්න කොහොමද මේ සාම්පල් එක කඩාගන්නේ කියලා. මම ලින්ක් එකක් තමයි අරන් තියෙන්නේ.
අපිට සාම්පල් 100ක් ආවත් මේ මෙතෙන්ට යූස් කරලා තමයි අපි සබ් සාම්පල් කඩාගන්නේ. හරිද? මේ වෙනද ආසන්න වශයෙන් කොටස් දෙකකට බෙදුණා. හරිද? කිලෝයක් දැම්මට පස්සේ 500 කොටස් දෙකක් විදිහට තමයි බෙදෙන්නේ. ඒ විදිහට තුන් පාරක් අපි මික්ස් කරගන්නවා. කොටසක් අයින් කරගන්නවා. ඉතින් පන්ති කොටස දැම්මම පස්සේ ආසන්න වලින් ග්‍රෑම් 250 කොටස් තමයි වෙන්නේ. ඒකේ 250 කොටසක් අපි ලොඩ් කන්ට්‍රෝල් විදිහට මම මෙතනදී පැඩි සාම්පල් එකක් තමයි මෙහෙම කඩන්නේ. හැබැයි මුංගට ගත්තේ මේක මෙහෙම පැඩි සාම්පල් එක ඩිවයිඩ් කරන්න බෑ. මාරු විදිහට ඩස්ට් එක තියෙනවා. හරිද? මේක ඇතුලේ පැඩි සාම්පල් එක ඩිවයිඩ් කරන්න බෑ. මේ හැමතැනම ඩස්ට් එක යන නිසා. එහෙම කරද්දී අනිවාර්යයෙන් මාස් එකක් දාන්න තමයි කරන්නේ. ඔයාලට කාඩු කවන්න බැරි හින්දා තමයි මේ විදිහට මුංගට ක්වින් ග්‍රෑම් සාම්පල් එකක් අරගෙන ඩිවයිඩ් කරලා පෙන්නන්නේ. හරිද? මේ ග්‍රෑම් 250 කොටස අරගෙන අපි මේකේ බර සටහන් කරගන්නවා. මොකද අපි ආසන්න වශයෙන් බෙදෙන්නේ. ඒතකොට මේකේ බර සටහන් දෙන්න ඕනේ. මේ බර අපි මේ කාඩ් එකේ සටහන් කරලා මේක ඇනලයිසිස් නම්බර් එකයි සාම්පල් නම්බර් එකයි දාලා මේ විදිහට මේ බෝතලේ ඇතුළට දාලා තමයි මේ අදාළ කාඩ් එක සෙක්ෂන් එකට යන්නේ. හරිද? දැන් අපිට උන ඉතුරු කමනේ අර කරන්නේ. අනාගතේ. පහේ කොටස. හරිද? ඒක දාගෙන අපි එන්නේ 62 කට ගන්නවා. අනිත් එක මේක දානවා. ඊපස්සේ 62 කොටස කඩා ගන්නතර පස්සේ මේ 31 කොටස අයින් කරගන්න. හරිද? ඊට පස්සේ ආයේ ඒ කොටස ඩිවයිඩ් කරාට පස්සේ ඒක 16 15 විදිහට කැඩෙන්නේ. ඊට පස්සේ ආයේ මම 16 කොටස ඩිවයිඩ් කරනවා කියලා. ආයේ 16 කොටසක් ගන්න. එතකොට 8 කොටස් දෙකක් තමයි කැඩෙන්නේ. මේ 8 කොටස් දෙකෙන් අරගෙන තමයි මෙන්න මේ කොටස් තුන එකතු කරලා තමයි අපි 45යි 55යි අතර ප්‍රමාණය හදාගන්නේ. හරිද? එතකොට ඒකට අදාළව අපි මේ එකම සාම්පල් එකේ ඇනලයිසිස් නම්බර් එකයි සාම්පල් නම්බර් එකයි දාලා මේකත් අපි ඉලෙක්ට්‍රික් බැලන්ස් එකේ තියලා කියාගෙන ඒ අදාළ බර දශම ස්ථාන දෙකකට සටහන් කරලා තමයි කාඩ් එකේ යවන්නේ. එතකොට මේ විදිහේ ඒ කියන්නේ ග්‍රෑම් 250 කොටස් දෙකයි 45 55 අතර කොටස් දෙකක් විදිහට තමයි අදාළ සෙක්ෂන් වලට යන්නේ. මෙන්න මේ කොටස PUD සෙක්ෂන් එකට ගිහිල්ලා PUD සෙක්ෂන් එකේදී ටෙස්ටිං එක ඉවරලා මේ කොටසම තමයි ජෙනරේෂන් සෙක්ෂන් එකට යන්නේ. හරිද? ඊටමතරව මාර කලින් කිව්වා වගේ මොනිටර් සෙක්ෂන් එකට යන්නේ මේ මොනිටර් බෝඩ් එකට. එතකොට මේ ඉතුරු වෙන සාම්පල් එක අපි කන්න දෙකක් ගබඩා කරලා තියාගන්නවා. රෙෆරන්ස් සාම්පල් එකක් විදිහට මේ ටෙස්ටිං ප්‍රොසීජර් එකේ මොනවා ප්‍රශ්නයක් වුණත් ආයෙ ටෙස්ටිං කරන්න අපිට තර්මෝඩියුලින් හරි ලැබින් හරි සාම්පල් එකක් ගෙන්න ගන්න බෑ. ඒ නිසා තමයි අපි මේක රෙෆරන්ස් සාම්පල් එකක් විදිහට අපි කන්න දෙකක් ගබඩා කරලා තියාගන්නවා. මොනවා ප්‍රශ්නයක් වුණොත් නැවත ටෙස්ට් එකක් කරන්න. ඊට පස්සේ ওই කාඩ් ටික අදාළ සෙක්ෂන් වලට යනවා. ඊට අමතරව මම ඔයාලට දුන්න සෙට් එකේ ඇති රික්වෙස්ට් එක. ඒ රික්වෙස්ට් එක ඇඩ්මින් සෙක්ෂන් එකට යනවා. හරි. ඔය ටික තමයි වෙන්නේ. මොනවාද තේරුම් ගන්න ෆැමිලිස් අය කීප දෙනෙක් ඉන්නවා. එයාලම වෙනම තේරුම් නැත්තම් කියන්නේ මම වෙන මෙයාට ඉංග්‍රීසි වලින් කරන්නේ.